හොඳයි යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්නේ මෙතෙක් කල කවුරුත් කියලා දුන්නේ නැති WhatsApp එකේ සුපිරිම වැඩ කෑල්ලක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට බැලුවට පස්සේ ඔයාලට තේරෙයි මෙහෙම දේවලුත් WhatsApp එකේ කරගන්න පුළුවන්ද කියලා. ඇත්තටම හිතා ගන්න බැරි විදිහට මම ෆොටෝ එකක් ඇඩ් කරලා ඒ ෆොටෝ එක වෙනස් කරලා ඔයාලට පෙන්නනවා. ඒ හින්දා channel එක subscribe කරන්න කිසිම තැනක වීඩියෝ එක මිස් වෙන්න දෙන්න බෑ. වැඩි කතා නැතුව කෙලින්ම දැන් අපි යමු වීඩියෝ එකට කොහොමද අද මේක කරන්න කියලා බලන්න. හොඳයි. අද කියලා දෙන WhatsApp වැඩ කෑල්ල කරන්න නම් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp app එක මෙන්න මේ විදිහට එකපාරක් ක්ලික් කරලා ඕපන් කරගන්න ඕනේ. WhatsApp app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තෙන් යටම වගේ මෙන්න මේ වගේ තියෙනවා WhatsApp meta mark එක. මේකට කියන්නේ WhatsApp meta mark එක කියලා. ලා නිල් පාටයි ලා දම් පාටයි රවුමක් තියෙන්නේ. මෙන්න මේකට. ඉතින් මම මේක ගැන කලින් වීඩියෝ එකක් ගෙනාවා. හැබැයි අද ගේන්නේ ඒක නෙමෙයි. අද ගේන්නේ ඒකට වඩා හාත්පසින්ම වෙනත් වීඩියෝ එකක්. හරි. දැන් මේ meta mark එක උඩ ඔය එකපාරක් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ මම අද කියලා දෙන්නේ WhatsApp ෆොටෝ වැඩ කෑල්ලක්. ඉතින් මේම දෙයක් WhatsApp එකෙන් පුළුවන්ද කියලා ඔයාලට හිතා ගන්නවත් බැරුව. ඉතින් මම අද කියලා දෙන්නම්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් ඔයාලට මිස් වෙන්න පුළුවන් මගේ channel එක subscribe කරලා නැත්තම්. ඒ හින්දා චූටි වෙලාවක් කරන් පාද තියෙන subscribe button එක උඩ ඔබන්න notification bell button එකත් ඕල් දාගන්න. මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම එන්න. හරි. ඒකට ගියා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා කැමරා මාක් එක. මේක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ කැමරාව ඔන් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට ගැලරියෙන් ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම ගැලරියෙන් ෆොටෝ එකක් ඇඩ් කරලා පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියලා. ඉතින් මේ විදිහට මම ක්ලික් කරගත්ත මේ කැමරා මාක් එක උඩ. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ ගැලරියේ ෆොටෝස් මේ විදිහට එනවා. ඉතින් මෙතනින් ඔයාලට එඩිට් කරන්න අවශ්‍ය ෆොටෝ එක ඔයා සිලෙක්ට් කරගන්න. ඉතින් මේක ඔන්න මම දැන් මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම දැන් මේක සෙන්ඩ් කරේ නැහැ. මෙතන සිලෙක්ට් කරගත්ත විතර ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ යටින් ෆොටෝ එක ඇඩ් වෙලා තියෙනවා. හරි දැන් මෙතෙන්ට අපි කැප්ෂන් එකක් ටයිප් කරමු එඩිට් වෙන්න ඕනේ. ඉතින් මම මෙතන කැප්ෂන් 4ක් ටයිප් කරලා පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක කොහොමද වෙනස් කරගන්න පුළුවන් කියලා හිතා ගන්නවත් බැරි වෙයි. හරිද? දැන් මෙතන නිල් පාට සාරියක් ඇදලා ඉන්න ගර්ල් කෙනෙක් තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ. දැන් මම මේකට මේ විදිහට කැප්ෂන් එකක් ටයිප් කරගන්නවා. change my outfit into red color කියලා. හරි. දැන් මම මෙතන එහෙම ගහගත්තා. ඒ කියන්නේ මගේ මේ ඇඳුම රතු පාටට වෙනස් කරන්න කියලා. ඊට පස්සේ මෙතන send button එක තියෙනවා. මේක උඩ ක්ලික් කරලා send කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක දැන් send වුණාට පස්සේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් send වුණා. ඔන්න එයා operating වෙනවා. ඒ කියන්නේ මේක නිර්මාණය වෙනවා. මේකට විනාඩියක්වත් යන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න දැන් මෙතන ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරලා කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා නිල් පාට සාරිය. ඔන්න බලන්න කිසිම වෙනසක් නැතුව ඇත්තටම මේ විදිහටම සාරිය ඇඳගෙන හිටියා වගේ සාරිය රතු පාට වුණා. බලන්න මේක එඩිට් කියලා හීනකින්වත් හිතා ගන්න බෑ. ඉතින් අපි බලමු තව කැප්ෂන් එකක් ගහලා මේකටම. හරිද? අපි වෙනින් මේ ෆොටෝ එකක් ඇඩ් කරන්නේ මේකටම බලමු මොකද්ද කැප්ෂන් එක කියලා. දැන් මම මෙහෙම ගහනවා. @bg නෑ මෙහෙම ගහන්නම්කෝ. London Bridge BRIDGE. ඒ කියන්නේ මම මෙතන ගැහුවේ මේ මගේ මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ ලන්ඩන් පාලම වගේ වෙන්න කියලා. ඊට පස්සේ මම මේක සෙන්ඩ් කරගන්නවා. සෙන්ඩ් කරගත්තට පස්සේ ඔන්න එයා ඔපරේටින් වෙනවා. අපි බලමු ඔපරේට් වෙලා මොන වගේ අවුට්කම් එකක් අපිට දෙයිද කියලා. ඔන්න බලන්න මම දැන් ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න බලන්න ලන්ඩන් පාලම පිටිපස්සෙන් වෙන්න. ඊටාම ලස්සනයි. හරි. මම මේකට තව කැප්ෂන් එකක් ඔයාලට ගහනවා. හරි. දැන් මම මේකට තව කැප්ෂන් එකක් ගහනවා. අපි බලමු මේක හරියට වෙයිද කියලා. ඉතින් මම මෙහෙම ගහනවා. දැන් මෙතන තියෙන වතුර තියෙන එකක් නේ. දැන් මේකට අපි ගැලපෙන්න මම දැන් පිටිපස්සෙන් බෝට්ටුවක් දානවා. ඉතින් අපි බලමු මෙහෙම. add white color boat කියලා ගහමුකෝ. BOAT. ගහලා මේක send කරගන්නවා. send කරගත්තට පස්සේ බලමු අපි මේක හරියටම ලස්සනට ඔපරේටින් වෙලා වැටෙයිද කියලා. ඉතින් මාර ක්වොලිටියට WhatsApp එකෙන් මේක change කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු. මෙන්න බලන්න පැත්තකින් සුදු පාට බෝට්ටුවක් වෙහෙලා තියෙනවා. මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරි. දැන් මම මේකට බලමුකෝ සන්ග්ලාස් එක්කෝ iPhone 17 එකකුත් දාලා ඒක හරියට ඇඩ් වෙයිද කියලා දැන් මම මේ විදිහට ගහනවා. add glasses and iPhone 17 Pro Max. ඒ කියන්නේ මේ ගෑනු ළමයාට සන්ග්ලාස් එක්කත් දාලා අතේ iPhone එකක් තියෙන විදිහට හැදෙන්න කියලා තමයි මං ගැහුවේ. ඉතින් බලමු අපිට එහෙමත් එයිද කියලා. ඉතින් මේක කොච්චර තාත්විකද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න මං ගැහුවා දැන් ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න බලන්න හරියටම දාගෙන ඉන්න කණ්ණාඩි දෙකකුත් මේකට වැන්න. ඒ වගේම අතේ ෆෝන් එකකුත් වැන්න. බලන්න මෙච්චර ක්වොලිටියට මේක එඩිට් කරගන්න පුළුවන් නේ. ඉතින් දැන් අපි බලමු මුල එකට ගිහලා මුලත් තමයි මේ තමයි ඔරිජිනල් ෆොටෝ එක. ඊට පස්සේ ඒකට මම රතු සාරියක් ඇඩ් කරා. ඊට පස්සේ පිටිපස්සෙන් ලන්ඩන් පාලම ඇඩ් කරා.
ඔන්න ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට බෝට්ටුවක් ඇඩ් කරා. ඔන්න අන්තිම ෆොටෝ එකේදී මම ඇඩ් කරලා තියෙනවා කණ්ණාඩි දෙකකුයි අතේ iPhone එකකුයි. ඉතින් මේක තමයි අද වැඩ කැල්ල. මේක මම තමයි ඔයාලට කියලා දෙන්න ඕනේ උනේ. ඉතින් WhatsApp එකෙන් මෙච්චර දේවල් කරගන්න පුළුවන් තියදී අයියෝ ඔයා තවත් ගොඩක් මහන්සි වෙලා මෙව කරගන්න. ඒ හින්දා මේ විදිහට ඔයාලට කැමති ෆොටෝ එකක් දාලා කැමති විදිහට එඩිට් කරගන්න. ඔයාගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න. notification bell button කෝල් දාගන්න. තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හැමෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.